අපේ වීඩියෝ සීරියස් එකේ දෙවෙනි වීඩියෝ එක අද ප්‍රශ්න තමයි අපි කතා කරන්න යන්නේ බලය පාඩමට අදාළ නිව්ටන් නියමවලදී අපි කතා කරනවා කප්පි ආශ්‍රිත ගැටලු. කප්පි සුමට සැහැල්ලු කප්පි සැහැල්ලු අවිතන්‍ය තන්තු. ඒ කියන්නේ මෙන්න මේ වගේ සුමට සැහැල්ලු කප්පියක් වටා සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් යොදලා වස්තු දෙකක් එල්ලලා තියෙනවා. අපෙන් අහනවා පද්ධතියේ ත්වරණය සහ තන්තු වල ආතතිය. එතකොට මේ මෙතන ඉගෙන ගන්න ඕන දෙයක් තමයි සැහැල්ලුයි සුමටයි කියන්නේ කප්පියට ස්කන්ධයක් නැහැ. ඊට අමතරව සුමටයි කියන්නේ කප්පියේ ඝර්ෂණයක් නැහැ. ඊළඟට තන්තුව සැහැල්ලුයි කියන්නේ තන්තුවට ස්කන්ධයක් නැහැ. අවිතන්නයි කියන්නේ තන්තුව ඇදෙන්නේ නැහැ. ඒ හින්දා මේ තන්තුවේ එකම තන්තුවේ හොඳට මතක තියාගන්න එකම තන්තුවේ සෑම තැනකම ආතති සමානයි. ඔන්න ඔය තියරි කොටස් දෙක තමයි ඔළුවේ තියෙන්නේ. මොකද්ද? සුමටයි කියන්නේ ඝර්ෂණයක් නැහැ. අවිතන්නේයි සැහැල්ලුයි හින්දා එකම තන්තුවේ හොඳට මතක තියාගන්න එකම තන්තුවේ සෑම තැනකම ආතතිය සමානයි. ඔන්න ඔය කියන තියරි කොටස භාවිතා කරලා මේ ගාන විසඳන විදිහ අපි කතා කරලා බලමු. හරි. එකටම මේකේ මුලින්ම කරන්න ඕන දේ තමයි බල ලකුණු කරගන්න වෙනවා. සමහරවල් රූපෙ දෙයි, සමහරවල් රූපෙ නොදෙන්නත් පුළුවන්. අපිට තියෙන්නේ කෙලිම බල ලකුණු කරන්න. එතකොට මම එනවා මෙන්න මෙහෙම. දැන් මේකේ මෙතනින් අපිට ලකුණු කරන්න පුළුවන් කිලෝ 6ක් නම් පල්ලෙහාට එනවා නිව්ටන් 60ක්. මෙතනින් කිලෝ 4ක් නම් මෙතනින් පල්ලෙහාට එනවා නිව්ටන් 40ක්. එතකොට මේක කොහෙටද ළමයි මේ චලනය වෙන්නේ? මෙන්න මේ පැත්තෙන්නේ චලනය වෙන්නේ. මෙහෙන් පල්ලෙහාට ත්වරණයක් එන්නේ. එතකොට මෙහෙන් උඩට ත්වරණය වෙන්නේ. ඒ වගේම තන්තු වල ආතතිය අපි දන්නවා බලය පාඩමේදී මුහුණට මුහුණ ලකුණු කරන්න ඕන ඔහොම. දැන් මේ එකම තන්තුවේ ආතතිය සමානයි. හේතුව සැහැල්ලුයි අවිතන්‍යයි. ඔන්න බල ලකුණු කරා. එතකොට අපි දන්නවා එකම තන්තුවේ ආතතිය සමානයි. එතකොට මෙන්න ආතතිය ටික ලකුණු කරගත්තා. ඊළඟට ස්කන්ධ වල බර ලකුණු කරගත්තා. ත්වරණය ලකුණු කරා. මේ පැත්තෙන් පල්ලෙහාට යනවා, මේ පැත්තෙන් උඩට එනවා. මේක හදන ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඕනනම් පද්ධතියේ ත්වරණය හොයන්න පුළුවන් ක්‍රම දෙකකට. මම ක්‍රම දෙකටම හදලා පෙන්නන්න. මුලින්ම මම පුතේ කිලෝ 6ට 15ටනේ දැන් එයා 15ට f සමානයි ma දානවා. පොඩි දෙයක් මේක. කිලෝ 6 කියන ස්කන්ධයට f සමානයි ma පල්ලෙහාට දානවා. ඒතර කවුද ඉන්නේ? 60ක් පල්ලෙහාට අදිනකොට උඩට t අදිනවා. ස්කන්ධය 6යි ත්වරණය දන්නේ නැහැ. එතකොට මෙන්න පළවෙනි සමීකරණ විදිහට මේක ගත්තා. ඊළඟට කිලෝ 4ට දානවා අපි. එතකොට ඒක යන්නේ පුතේ උඩට. එහෙනම් කිලෝ 4 උඩට යනවා f සමානයි ma දානවා. එහෙනම් උඩට t වලින් අදිනකොට පල්ලෙහාට අදිනවා 40කින්. එහෙනම් t ඍණ 40 4යි a. ඔන්න දෙවෙනි එක. දැන් මේක සමගාමී සමීකරණ විදිහට විසඳලා අපිට ත්වරණය සඳහා ගයක් ගන්න පුළුවන්. එහෙනම් මම 1ට 2 එකතු කරනවා. එහෙනම් 1 කියන්නේ 60 ඍණ t ධන වරහන් ඇතුළේ මේක ලියන්නේ අපි t ඍණ 40 මේක පුතේ 6යි a ධන 4යි a. එතකොට වරහන ප්‍රසාරණය කරගන්න අනිවාර්යෙන් වරහනක් දාන්න ඕන ඔයා. නැත්තම් පැටලෙනවා ඔයාට. 10යි a. ඔන්න ඔහොම අපි දැන් දාගත්තා. එතකොට මේකේ සමජාතීය දෙන්නෙක් ඉන්නවනේ මෙන්න මේ සමජාතීය පද දෙක කපන්න පුළුවන් ධනයි ඍණයි හින්දා. එතකොට 60න් 40ක් ගියාම අපිට එන උත්තරේ 20යි. 10යි a. දැන් 10න් බෙදුවාම උත්තරේ එනවා a සමානයි 2යි ms ඍණ 2 කියලා ත්වරණයට. ඔන්න පළවෙනි එකට එතකොට උත්තරේ ආවා ත්වරණය. ඊළඟට මේ ත්වරණයට ආපු උත්තරේ පළවෙනි සමීකරණයට හෝ දෙවෙනි සමීකරණයට ආදේශ කරලා t වලට උත්තරයක් ගන්න පුළුවන්. මම 2ට a ආදේශය. එහෙනම් t ඍණ 40යි 4යි a t 4 වැඩි කිරීම 2 මේ ඍණ 40 එහා පැත්තට ගෙනිච්චාම ධන 40යි. එතකොට උත්තරේ t සමානයි 4 වරක් 2 8යි 8ට 40ක් එකතු වුනහම 48යි නිව්ටන්. ඔන්න අපිට එනවා මොකද්ද? තන්තුවේ ආතතියක් ත්වරණයක්. මේ පළවෙනි ක්‍රමය.
ඊළඟට අපිට තව ක්‍රමයකට හදන්න පුළුවන්. මේක ඊට වඩා ලේසි සහ කෙටි. හැබැයි සමහර ළමයිට ඒක තේරෙන්නේ නැහැ. එතකොට මේ ක්‍රමයට හදන්න. මේ ක්‍රමයේ සෙට් වෙන්නේ නැති කට්ටිය මේ ක්‍රමයට හදාගන්න. විභාගෙට මේ වගේ එකක් MCQ එන්න පුළුවන්. එතකොට මෙතනදී අපි ගන්නෙ මුළු පද්ධතියටම. දැන් මේ ඉස්සෙල්ලා කිලෝ 6ට වෙනම දැම්මා. කිලෝ 4ට වෙනම දැම්මා. දැන් ඔයා පද්ධතියටම පද්ධතිය මේ චලනය වෙන්නේ පල්ලෙහාට මේ පැත්තෙන් x සමානයි ma. එතකොට පුතේ පද්ධතියටම දානකොට මෙයා 60කින් මෙහෙට පැත්තට අදිනකොට අර අනිත් පැත්තෙන් 40කින් අදිනවා. එතකොට 60 ඍණ 40 මුළු පද්ධතියේ ස්කන්ධය 6-4 තොරණය දන්න. එතකොට 20යි 10යි a කැපිලා ගියාම a සමානයි 2යි ms ඍණ 2. මේක එකපාරින් එනවා. ඉතින් මේ මෙච්චර ගිය එක මේක එනවා. ගැටලුවක් නැහැ. ඊළඟට හැබැයි ඔයා ආයේ ආතතිය හොයන්න මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට ආපහු වෙනම අපි f සමානයි ma දානවා. නම දානවා කිලෝ 6ට. මේ ගානම් දෙකක් විදියට හදන්න. එතකොට එහෙනම් f සමානයි ma 60 ඍණ t 6යි a. එහෙනම් 60 ඍණ t 6යි a කියන්නේ 2යි. ඍණ t එහාට ගෙනහිල්ලා පුතේ මේ පැත්තට 12 ගියම එහෙනම් 60 ඍණ 12 t සමානයි 48යි නියුටන්. මේ ක්‍රම දෙකටම මේ දෙවෙනි ක්‍රමය මේ පළවෙනි ක්‍රමය මේ ක්‍රම දෙකටම උත්තරේ එනවා. ඔයාට සෙට් වෙන ක්‍රමයකට විභාගෙට ගාන හදා ගන්න පුළුවන්. එතකොට මේකේ වැඩේ තියෙන්නේ කොයි හරි ක්‍රමයකින් MCQ එකක් આવොත් වැඩේ කොට දා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට අමතරව ව්‍යුහගත හේක හරි රචනායක හරි තියෙන්න පුළුවන් කප්පි ගානක්. හරි. එතකොට මේ කප්පි ගානේ ඔයාලට ඔළුවේ තියෙන්න ඕනේ තියරි කොටස් දෙකයි. එකක් තමයි සුමටයි නම් ඝර්ෂණයක් නැහැ. අපේ සිලබස් එකේ ඝර්ෂණයක් තියෙන කප්පි වල ගණන් එන්නේ නැහැ. සැහැල්ලු අවිතන්නේ තන්තුවක් ඉඳලා එකම තන්තුවේ ආතති සමානයි. ඔන්න ඔය කියන තියරි කොටස සහ නිව්ටන්ගේ දෙවෙනි නියමය F සමානයි ma භාවිතා කරලා මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. හරි. එතකොට අපි ඊළඟ ප්‍රශ්න බලමු. තවත් ඉස්සරහට මේ වගේ කප්පියකට තව කප්පි සම්බන්ධ කරන්න පුළුවන්. නොයෙකුත් ගැටලු වෙන්න පුළුවන්. අපි ඒවත් එක්ක ඉදිරියේදී කතා කරමු. එහෙනම් මේ ගාන මෙන්න මෙහෙම විසඳන්න පුළුවන් වාට.